අපි අද කතා කරන්න යන්නේ හරිම අපූර්ව කතාවක් ගැන. මේක තමන් සදාකාලික නිර්මාතෘවරයා කියලා හිතාගෙන හිටකෝ බලවත් දේවතාවෙකුයි. බුදුරජාණන් වහන්සේ අතර සිද්ධ වෙච්ච ගැටුමක්. හැබැයි මේක නිකම් බල පරීක්ෂණයක් නෙවෙයි. යථාර්ථය කියන්නේ මොකද්ද කියන එක ගැන තිබුණු මූලික දැක්මවල් දෙකක් අතර ඇතිවුණු ගැටුමක්. ඉතින් අපි බලමු මේ කතාව දිගහැරෙන්නේ කොහොමද කියලා. අපි පටන් ගමු බක බ්‍රහ්මයාගේ වැරදි විශ්වාසයෙන්. ඊට පස්සේ ඒක මහා විවාදයකට යන හැටි, බල පරීක්ෂණය සහ අවසානයේදී විමුක්තිය ලැබෙන හැටි දක්වාම අපි මේක දිගටම විමසා බලමු. හොඳයි. මේ කතාව පටන් ගන්නේ දිව්‍ය ලෝකයකින්. එතන ඉන්නවා බලවත් පාලකයෙක්, බක බ්‍රහ්මයා. හැබැයි එයා තමන් සහ තමන්ගේ ලෝකය ගැන ලොකු වැරදි වැටහීමක තමයි ඉන්නේ. බක බ්‍රහ්මයා කියන්නේ මෙහෙම දෙයක්. එයා කියනවා එයාගේ ලෝකය, එයාගේ පැවැත්ම තමයි නියත, ස්ථිර යථාර්ථය. ඒ කියන්නේ සියලු පැවැත්මේ ඉහළම තැන කියලායි එයා විශ්වාස කරන්නේ. ඉතින් මේ ගැඹුරු වැරදි දැක්ම තේරුම් ගන්න බුදුරජාණන් වහන්සේ ඒ මොහොතම ඒ ස්ථිරයි කියන සංකල්පයට අභියෝග කරන්න එතනට වඩිනවා. හරි, මෙතන තියෙන ඇත්තරම විශේෂම දේ තමයි මේ ගැටුම පටන් ගන්නේ බලෙන් නෙවෙයි. ඒ වෙනුවට යථාර්ථය කියන්නේ මොකක්ද කියන එක ගැන ලොකු විවාදයකින්. මෙන්න මේක තමයි ඒ දෙන්නගේ දාර්ශනික ගැටුමේ හරය. බලන්න, එක පැත්තකින් බක බ්‍රාහ්මයා හැමදේම ස්ථිරයි සදාකාලිකයි කියලා දකිනවා. ඒත් අනිත් පැත්තෙන් බුදුරජාණන් වහන්සේ පෙන්වා දෙන්නේ හැමදේම හේතුඵල මත රඳාපවතින නිතරම වෙනස් වෙන යථාර්ථයක් බවයි. හැබැයි මේ ගැටුමේ බරපතලකම තේරුම් ගන්න නම් අපි මුහින්ම දැනගන්න ඕන බක බ්‍රහ්මයා කියන්නේ කොයි වගේ බලවත් කෙනෙක්ද කියලා. එයා සාමාන්‍ය කෙනෙක් නෙමෙයි. එයාගේ බලේ ලෝක ධාතු 1000ක් පුරා පැතිරලා තියෙන්නේ. ඒ වගේම ඒ ලෝකවල ඉන්න හැම සත්වයකගෙම ඉරණම ගැන එහාට අවබෝධයක් තියෙනවා. ඒත් ප්‍රශ්නේ තමයි එයාගේ මේ දැවන්ත දැනුමටත් සීමාවක් තියනවද? බුදුරජාණන් වහන්සේ පෙන්නලා දෙනවා ඔව්, ඒ දැනුමට සීමාවක් තියෙනවා කියලා. මෙන්න මේක තමයි තීරණාත්මකම මොහොත. බුදුරජාණන් වහන්සේ බක බ්‍රහ්මයා කවදාවත් අහලවත් නැති එයාටත් වඩා ඉහළ බ්‍රහ්ම ලෝක 3ක් ගැන හෙලි කරනවා. ඉතින් එයාගේ සර්වඥතා ඥානය ගැන තිබ්බ අදහස එතනින්ම බිඳ වැටෙනවා. හරි, මේ දාර්ශනික විවාදය හොඳටම උණුසුම් වෙලා තියෙන වෙලාවක කතාවට තුන්වෙනි කෙනෙක් එනවා. එයාගේ අරමුණ මේ මුළු ගැටුමම වෙනපතකට හරවන්න. මේ කෙනා තමයි මාරයා. එයා බ්‍රහ්ම පිරිසෙන් කෙනෙක්ගේ ශරීරයට ඇතුල් වෙලා බ්‍රහ්මයාගේ බලය තහවුරු කරන්න උත්සාහ කරනවා. බුදුරජාණන් වහන්සේට තර්ජනය කරන ගමන් ප්‍රශංසාත් කරනවා. ඒත් බුදුරජාණන් වහන්සේ හරිම සංසුන්ව ඒ තර්ජනය ප්‍රතික්ෂේප කරනවා. උන්වහන්සේ කෙලින්ම කියනවා මාරය මම නුඹව දන්නවා, මම නුඹව දන්නේ නැහැ කියලා හිතන්න එපා කියලා. ඒ කියන්නේ මේ රැවටීම පිටිපස්සේ ඉන්නේ කවුද කියලා උන්වහන්සේ හරියටම දන්නවා. ඉතින් කතාවෙන් දිනන්න බැරි තැන බක බ්‍රහ්මයා වැඩේ වෙනම තලයකට ගෙනියනවා. එයා කෙලිම අභියෝග කරනවා අద్భుත බලයන්ගෙන් තරංගයකට. මුලින්ම බ්‍රහ්මයා අභියෝග කරනවා අතුරුදහන් වෙලා පෙන්වන්න. හැබැයි එයා කොහේ හැංගුණත් බුදුරදුන්ට ඔහුව දකින්න පුළුවන් වෙනවා. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේගේ වාරය. උන්වහන්සේ අතුරුදහන් වුණාම බ්‍රහ්මයාටවත් එයාගේ පිරිසටවත් උන්වහන්සේව හොයාගන්න බෑ. හැබැයි පුදුම දේ තමයි උන්වහන්සේ ධර්මයේ දේශනා කරන හඩ හැමෝටම ඇහෙනවා. මේකෙන් නිකම්ම බලය වෙනසක් නෙවෙයි, යථාර්ථය තේරුම් ගැනීමේ තියෙන ගැඹුරු වෙනසක් පෙන්නනවා. ඉතාලගන්න පුණාද ඒ වෙලාවේ බක බ්‍රහ්මයටයි යාගේ පිරිසටයි දැනෙන්නේ නැති දෙයක්. බුදුරජාණන් වහන්සේගේ මේ උසස් බලය දැකලා ඒ හැමෝම පුදුමයටපත් වෙනවා. හොඳයි, අපි දැන් එන්නේ කතාවේ අවසාන භාගයට. මෙතනදී මාරයා මේ සත්‍ය ලෝකෙට යන්නේක වළක්වන්න අන්තිම උත්සාහයක් දරනවා. මාරයා එන්නේ හරිම කපටි තර්කයක් අරගෙන. එයා කියනවා ඔබ වහන්සේ මේ තරම් අවබෝධයක් ලැබුවා ඒක අනිත් අයට කියලා දෙන්න යන්න එපා. ඒක බරක්. ඒ වෙනුවට ඒ ශාන්තිය Taman වෙනුවෙන්ම තියාගෙන සැපසේ ඉන්න කියලා. බලන්න එයා ආත්මාර්ථකාමීත්වයට කොහොමද කතා කරන්න කියලා. ඒත් බුදුරජාණන් වහන්සේ ආයමත් මායාව ප්‍රතික්ෂේප කරනවා. උන්වහන්සේ පැහැදිලිවම කියනවා මේ උපදෙස් එන්නේ කරුණාවකින් නෙවෙයි, සත්වයන්ව මේ සංසාර දුකේම හිර කරලා තියන්න තියෙන ආසාවෙන් කියලා. ඉතින් මේ හැම බාධාවක්ම, හැම රැවටීමක්ම අයින් කරාට පස්සේ බුදුරජාණන් වහන්සේ තමන් වහන්සේ එතනට වැඩම කරපු නියම කාරණය ඉෂ්ට කරනවා. ඒ තමයි විමුක්තියට මඟ පෙන්වන උතුම් ධර්මය දේශනා කරන එක. ඒ දේශනාවේ ප්‍රතිඵලය ඇත්තටම පුදුම සහගතයි. ඒ වෙලාවම
ඒ ගැටුම දිහා බලාගෙන හිටපු බ්‍රහ්මවරු 1000ක් දෙනා ධර්මය අවබෝධ කරගන්නවා. ඉතින් අවසාන වශයෙන් මේ පැරණි කතාව අපේ ජීවිතවලටත් ලොකු ප්‍රශ්නයක් ඉතුරු කරනවා. අපිත් මේ ලෝකෙ ස්ථිරයි මේක තමයි නියත යථාර්ථය කියලා හිතාගෙන ඉන්න බලවත් මායාවන් මොනවද?